සහෝදර සහෝදරියනි මේ මාසයේ විශේෂයෙන්ම ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරයේ මාසයේ හැටියටයි අපි කැප කරලා තියෙන්නේ. දිව්‍ය සප්‍රසාදයේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ ආහාරයයි. ඒ ලබා ගන්න හැම මොහොතකම ජේසුස් වහන්සේට අපි බද්ධ වෙනවා. ක්‍රිස්තුවරේ වෙන්නට අපි ගොඩ නැගෙනවා. මාව අඩු කරගෙන ක්‍රිස්තුස් වහන්සේගෙන් පිරෙනවා. මේ මොහොතේ සප්‍රසාදය ලබාගෙන අපි පෝෂණය වෙලා ඉන්න මොහොතක්, බලවන්ත මොහොතක්. ඉනිසයි කුරුසේ දිහා බලාගෙන අපි නැවත අපගේ ඉල්ලීම් මෙලෙස අපි ඔප්පු කරමු. කල්වාරියේ කුරුසේ ගලා ගිය රුධිරය අපි සිහිපත් කරමින් මේ ගීතිකා ඛණ්ඩය ගායනා කරමු. හැමදෙනාම සහභාගී වෙන්න. වහන්සේගේ දෑතින් දෙපායෙන් ඇලෙන් ගලා ගිය ඒ රුධිරයෙන් ස්වාමිනී මාගේ ජීවිතය දෝවනය කරන්න, අතුලාන්ත තුවාල සුවපත් කරන්න, මානසික වේදනා වලින් මට නිදහස දෙන්න. අද මම යාඥා කරන විශේෂ ඉල්ලීම මාගේ රෝග පීඩාව, දිගු කාලීන මගේ දුබලකම, මගේ පාපය, අතුලාන්ත වේදනාවන් අත්හරින්නට බැරි වහල්කම් වලට සමිදානනී මාව සුවපත් කරමින්, මාව ස්පර්ශ කරමින් මේ මොහොතේ ඒ රුධිරය ගලා යන්නට සලස්සන්න අපි ගායනා කරමු. කල්වාරියේ කුරුසියේ ගැලූ රුධිරයයි භාවේ නොවේ ස්වාමිනී දිගු කාලීනව මගේ පාපය, මගේ පෞද්ගලික පාපය, කියාගන්න බැරි වෙච්ච පාපය, සංගවගත්ත පාපය මට පීඩා කරනවා. මගේ රෝග පීඩාව, මගේ අසරණකම, මගේ මානසික වේදනාව, ඒ පාපයයි සුදෝ ස්වාමිනී. මේ මොහොතේ රුධිරයෙන් සම්පූර්ණයෙන්ම මේ පාපය දෝවනය කරන්න, මාව නිදහස් කරන්න, මාව පිවිතුරු කරන්න, සුදෝ සුදට මාව සෝදා පවිත්‍ර කරන්න. ඔබ වහන්සේ මගේ දුබලකම් දන්නවා, මං හංගපු දේවල් දන්නවා, මං වසාගත්ත දේවල් දන්නවා, කියන්න මැරි වෙච්ච දේවල් දන්නවා, පාපුච්චාරණයෙන් බැහැර වෙච්ච වෙලාවල් දන්නවා. ඒ අතුලාන්ත තුවාල මේ මොහොතේ සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේ කුරුසේ ඉඳලා ඒ දෑ දිගු කරලා ඔබගේ රුධිරය වගුරවලා සුදෝ ස්වාමිනී මාව මුළුමනින්ම සෝදාලන්න, මාව පවිත්‍ර කරන්න අපි ගායනා කරමු. ඉඩ දුන්නේ නැහැ මගේ ජීවිතේ අනිත් අයට ගමන් කරන්න. සහෝදරත්වයට විරුද්ධව බොහෝ දේවල් කරා. ඔවුන්ගේ දියුණුවට මං අකුල් හෙළුවා. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පෙළුණ, ආත්මාර්ථකාමයෙන් පෙළුණ, සොරකමින්, වංචාවෙන් මම ජීවත් වුණා සුදෝ ස්වාමිනී. සහෝදරයව අමතක කරමින්, සහෝදරයාට වින කරමින්, ඔබ වහන්සේගේ ගැන්වීම් වලට පිටු පාමින්, ඔබගේ පනත් කඩ කරමින් මම ගත කළා වූ අඳුරු ජීවිතය මාව අද මේ රෝගී තත්වයට ඇද දමා තිබෙනවා. මානසික වේදනාවට ඇද දමා තිබෙනවා. මගේ අසහනය, මගේ අසරණකම, මගේ තනිවීම, මගේ වේදනාව, මගේ මහලු විය ඒ සහෝදරයව අතහැරීම. එදා කායින් ආබේල්ව විනාශ කරා වගේ
මමත් මගේ සහෝදරයව විනාශ කිරීමේ පාපය මට වද දෙනවා ස්වාමිනී. මේ මොහොතේ සමාව දෙන්න. ඒ පාපය පවිත්‍ර කරන්න සුදු සුදුට මාව සෝදලා ඔබ වහන්සේ දාවිත් රජතුමාට සවන් දුන්නා වගේ ඔහුගේ පාපය පිරිසිදු කරමින් ඔහුගේ ජීවිතය ඔබ වහන්සේ නැවත ශක්තිමත් කළාක් මෙන් ඔබගේ වන කැලල් වලින් මේ මහා රුධිරයේ බලයෙන් ඔබගේ ඇලයෙන් ගලාගෙන යන ඒ ජලයෙන් රුධිරයෙන් සුදු ස්වාමිනී මාව පවිත්‍ර කරමින් මේ මොහොතේ ඒ සමට සුවය සානිය දෙන්න ඔබ වහන්සේගේම හස්තයෙන් මාව සුවපත් කරන්න. අපි දෙවනි කොටස ගායනා කරමු ඒ ගීතිකාවේ. මගේ ජායේ තුවාලයන් සුවරන්නේ මගේ සිතේ තුවාලයන් මහ වේදනාවන් මට සමනයක් නැති රාත්‍රියේ මතක් කරන්න අසරණ වෙන දේවල් අපි මතක් කරමු. නැවතත් ගායනා කරමු. මගේ ගායේ තුවාලයන් දේ මතක් කරන්න. ඔබට සුවේ ඕන තැන මතක් කරන්න. මේ ශරීරයේ තන ස්වාමීන් වහන්සේට පෙන්නන්න. ස්වාමීන් වහන්සේගේ ඥානයෙන් සුවෝදීනේ වගේ මේ මොහොතේ මාව සුවපත් කරන්න. මාව නිදහස් කරන්න. ඔබ යාඥා කරන මේ ඉල්ලීම වලදානය කරන්න කියලා අපි යාඥා කරමු. කුරුසේ එල්ලන්නේ ඉල්ලීම දකුණේ සොරා වගේ ස්වාමිනී මාව ස්වීකරන්න. මාව මතක් කරගන්න. මා දිහා බලන්න ස්වාමිනී. ඒ වචනේ මට කියන්න ඔබ පාරාදීසයේ ඉන්න ඔබට සුවය දෙනවා. ඔබ මන් ළඟට ගන්නවා. ලොකු කාලයක් ඔබ දුක් විඳින්නේ නැහැ. ලොකු කාලයක් ඔබ තනි වෙන්නේ නැහැ. ලොකු කාලයක් ඔබට බෙහෙත් ඕන වෙන්නේ නැහැ. ඔබ සුවපත් වෙනවා. ඔබේ විශ්වාසය ඔබව නිදහස් කරනවා. ඒ ඉල්ලීම නිහඬව කියන්න. ස්වාමීන් වහන්සේටම බාර වෙන ලොකු බලාපොරොත්තුවකින් ලොකු ඇදහිල්ලකින් මේ මොහොතේ කියන්නේ කුරුස පාමුල ජේසු අම්මා වගේ ජෝම් ගෝලයා වගේ හිටපු තවත් බොහෝ දෙනෙක් වගේ කුරුස දිහා බලාගෙන ඔබේ ඉල්ලීම ඔබේ අවශ්‍යතාවය අද දවසේ දුක වේදනාව මේ මොහොතේ ස්වාමීන් වහන්සේට කියන්නේ. ස්වාමීන් වහන්සේ කුරුසේ ඉඳලා ඔබට මේ මහා වරප්‍රසාදය දෙන මොහොතක්. සප්‍රසාදය ඔබේ ජීවිතය තුළ බලවත් කරන මොහොතක්. සප්‍රසාදයෙන් නික්මනේ මහා රුධිර ධාරාවන් ඔබව සුවපත් කරන බලවත් මොහොතක්. ඒ මොහොතට අපි සියලු දෙනාම ඇතුළු වෙමු. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දැහැත් විහිදා ඔබව ස්පර්ශ කරමින් මේ මොහොතේ ඔබව ආශිර්වාද කරනසේක්වා. ආමේන්. උන්වහන්සේගේම වන කැලැල්ව ඔබව සංගවා ගනිමින් ඔබට සුව සහනය දානය කරනසේක්වා. ආමේන්. උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියෙන් ඔබව සනසමින් ශක්තිමත් කරමින් පූර්ණ සුවය කරා ඔබගෙන යනසේක්වා. ආමේන්. සමිලානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුදු කුරුසේ ආරක්ෂාවට අපි සියලු දෙනාම බාර වෙමු, කැපවෙමු. සාන්ත කුරුසයට ආරාධනා සතුරන්ගේ නපකලවා දේවා අපගේ දෙවි ස්වාමිනී යානන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සුදාත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමේන්. ජේසු පිටයි
කරුණානියනි පියපසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නගරෙන් ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ අදවන්ගේ සුසාශිර්වාද ලද්දා ඔබේ සාමාන්‍යනි දෙවමෙනි පාපිය පොදේසා දැනුතේ මන්දරේ යාඥා කරනවා මිනිසු හැමෝටම ජෙස්පීටයි